ආදරෙන් පිළිගන්න කොක්කෙත් නන්දිෂයක් එකතු වෙලා ඉන්නවාලව අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඕට්ස් හදාගන්න පුළුවන් රසවත්ම සහ ලේසිම විදිහ. ඇත්තටම ඔයාලට අවශ්‍ය දේවල් ඔක්කොම භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියන්න විතරයි තියෙන්නේ. පහවදා උදේට ඔයාලට පුළුවන් පුඩින් එකක් විදිහට ගොඩක් රසට මේක රස බලන්න. එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනින්ම අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙන්න වගේම අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා වෙළඳපොලේ විවිධ ඕට්ස් වර්ග තියෙනවා. ඉතින් මේ කියලා දෙන ක්‍රමයට ඔයාලට ඕට්ස් පුඩින් එකක් වගේ හදාගන්න නම් ඉන්ස්ටන්ට් ඕට්ස් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඕට්ස් අරගන්න. ඉතින් මම ඕන කෝප භාගයටත් ටිකක් අඩු ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මම කුරුඳු කුඩු ටිකකුත් මේකට දාගන්නවා. ඊළඟට මම ප්ලම්ස් ටිකකුත් දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් අඩු වැඩි කරගන්න. ඒ වගේම ඊළඟට මේ එකතු කරගන්නේ chia seeds. ඉතින් ඔයාලා දන්නවා බර අඩු කරගන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන දේවල් තමයි මෙතනදී අපි එකතු කරගන්නේ. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී කැමති ෆ්‍රෙෂ් මිල්ක් එකක් පාවිච්චි කරන්න. විශේෂයෙන් බර අඩු කරගන්න අවශ්‍ය කෙනෙක් නම් ඔයාලට පුළුවන් වෙළඳපොලේ තියෙන non fat එකක් එහෙම නැත්නම් low fat milk එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. ඊළඟට මම වතුර ටිකකුත් පාවිච්චි කරනවා. ඔයාලට වතුර වෙනුවට සම්පූර්ණ කිරිම අරගන්න පුළුවන්. හැබැයි අපි පෝෂණ ගුණය ගැනත් වැඩිපුර හිතන්න ඕනේ නිසා මම කිරි ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න අවශ්‍ය නිසා තමයි වතුර ටිකකුත් මේ විදිහට දාගන්නේ. ඔයාලා රස ගැන විතරක් හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කිරි වලින් විතරක් ඕට්ස් ටික පොඟව ගන්න පුළුවන්. ඊළඟට මම යෝගට් මේස හැන්දක් වගේ පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට කැමති ඕනිම වර්ගයක ඕනිම රසක යෝගට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා පාවිච්චි කරන කිරි හෝ වතුර ප්‍රමාණය ටිකක් වැඩිපුර මේ විදිහටම දාගන්න. මොකද ඕට්ස් ටික හොඳට පෙඟෙන විදිහට ටිකක් වැඩිපුර තෙත ගතිය තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඔයාලා මේක හදන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔයාලට එකතු කරගන්න දේවල් අඩු වැඩි කරගන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැති. මොකද අපි පාවිච්චි කරන කිරි වර්ගය අනුව ඒ වගේම යෝගට් එක මේ ඔක්කොම දේවල් එක එකනට අවශ්‍ය විදිහට වෙළඳපොලේ ඕනි තරම් තියෙනවා. ඒ ලෙඩ වලට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කිසිම ලෙඩක් අසනීපයක් නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් ෆුල් ෆැට් මිල්ක් එක සහ යෝගට් එකත් එකතු කරගෙන මේක ගොඩක් රසට පුඩින් එකක් වගේ රස බලන්න. යෝගට් ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ටිකක් උකු පදමට ඇවිල්ලා තියෙනවා. ඉතින් තවමත් තෙත ගතිය හොඳට තියෙන නිසා chia seeds සහ oats ටික හොඳට පෙඟෙන්න මේ වතුර ගතිය හොඳටම ඇති. දැන් මේක ෆ්‍රිජ් එකේ තියන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි උදේට බලමු කොහොමද oats පුඩින් එක සෙට් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔන්න කලින් දවසේ හදාගත්ත ඕට්ස් පුඩින් එක මම පහවදා උදේට තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් විනාඩි 15ක් විතර කලින් මේක එළියෙන් තියන්න සීතල ගතිය යනකම්. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති ඕට්ස් ටික සහ අපි එකතු කරගත්ත chia seeds මේ ඔක්කොම හොඳට අවශ්‍ය ප්‍රමාණයට පෙඟිලා තියෙනවා. ඊළඟට ඔයාලට කැමති නට්ස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෝල්නට්ස් ටිකක් හරි එහෙම නැත්නම් ආමන්ඩ් ටිකක්, කජු ටිකක් ඔයාලට කැමති විදිහට මේ වගේ පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම වට්ටක් ඇට ටිකකුත් මම මේ විදිහට එකතු කරගන්නවා. මේ දේවල් ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට කැමති පළතුරක් එකතු කරගන්න පුළුවන්. මම නම් ගොඩක්ම කැමති කෙසෙල් ගෙඩි එකතු කරගන්න. කෙසෙල් ගෙඩිත් එක්ක ඇත්තටම මේක ගොඩක් රසයි. ඒ වගේම ඔයාලට තියෙනවා නම් ස්ට්‍රෝබෙරි වගේ දෙයක් උනත් ගොඩක් ගැලපෙනවා. ඉතින් අපේ රටේ අපි හැමෝටම හරිම ලේසියෙන් ගන්න පුළුවන් තියෙන රසවත්ම පළතුර නිසා ඔන්න කෙසෙල් ගෙඩි තමයි මම නම් එකතු කරගන්නේ. ඒ වගේම ඔයාලට තියෙනවා නම් හොඳ මී පැණි ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පෝෂ්‍යදායී උදේ ආහාරයක් හදාගන්න. විශේෂයෙන් උදේ ආහාරය මග අරින කෙනෙක් නම් ඔන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට ඕට්ස් වලින් කැඳ ඔම්ලට් වගේ දේවල් හදාගන්න යන වෙලාවට වැඩිය බොහොම පුංචි වෙලාවක් තමයි මේක හදාගන්න වැය වුනේ. ඇත්තටම ඕට්ස් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට උනත් මේ විදිහට ඕට්ස් පුඩින් එකක් හදලා දෙන්න පුළුවන්. ඔයාලට ඇත්තටම හරිම රසයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා හදලා බලන්න. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.